මම අප්සාරි. ඇත්තටම මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා මාව හම්බුනහම මේ කොහොමද මේ ඔයා තරුණ පෙනුම රැකගෙන ඉන්නේ කියන එක. ඔය ඉතින් ඇත්තටම අපි වයසට යනකොට අපේ පෙනුම රැක ගන්න අපි කලින්ටත් වැඩිය තරුණ කාලයටත් වැඩිය මේ අපේ විශේෂයෙන්ම අපේ සම රැක ගන්න එහෙම අපි විශේෂයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. මම හැම වෙලේම කියන්නේ තමන්ට ආදරය කළ යුතුයි. තමන්ට ආදරය කළොත් තමයි තමන්ට මේ ලෝකෙටම හැම දිනාටම තමන් වටේ ඉන්න අයට සියලු දෙනාටම ආදරේ බෙදා දෙන්න පුළුවන් කියලා. මොකද තමන්ට ආදරය කරන්නේ නැති කෙනෙක් තව කෙනෙකුට ආදරය කරයිද කියන එක එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් මම හැම වෙලේම මගේ ඒ දිනපතා වැඩ කරනකොට මම මගේ කාලය කළමනාකරණය කරගෙන මම විශේෂයෙන්ම මං වෙනුවෙන් අඩුම වශයෙන් පැයක් හෝ යොදව ගන්නවා. මගේ ව්‍යායාම වල යෙදෙනවා. ඊට අමතරව මගේ රූපය කියන්නේ මගේ විශේෂයෙන්ම මගේ සම මගේ නිරෝගීභාවය රැක ගන්න විශේෂයෙන්ම පිටතින් ආලේප කරනවා වගේම ඇතුළතින් ගන්න දේවල් පවා කන බොන දේවල් පවා මම විශේෂ සැලකිල්ලක් දක්වන කෙනෙක්. ඉතින් මම අද ඔයගලන්ට පොඩි දෙයක් කියලා දෙන්නම්. මම ගෙදරදීම පාවිච්චි කරන දෙයක්. මේක මම ෆේස් පැක් එකක් විදිහට පාවිච්චි කරන්නේ මම ක්ලෙන්ස් කරලා. මේක මම ගෙදර මම ඇත්තටම ගොඩක් ස්වභාවික දේවල් පාවිච්චි කරන කෙනෙක් පුංචි කාලේ ඉඳලම ඒ උරුව මට තිබුණා. ඉතින් මෙතන තියෙනවා මේ දුඹුරු පාටට පේන්නේ ආම්ලා පවුඩර් එක. මේ කොළ පාටට තියෙන්නේ ගොටු කොළ පවුඩර්. එතන මේ කෝමාරිකා අපේ අපි වත්තේ වවන්න පුළුවන් දෙයක්. කෝමාරිකා මේ හැමදේම අපිට ගෙදරින් ගන්න පුළුවන් දේවල්. මේ කෝමාරිකා කියන මදේ හොඳට පේස්ට් එකක් වගේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම්. මම මේ ටික ඔක්කොම මේකට එකතු කරනවා. එකතු කරලා මම මේක හොඳට කලවම් කරලා පේස්ට් එකක් වගේ. ඊට පස්සේ මම මේක මගේ මූණේ ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා අපව වොෂ් කරනවා. ඉතින් මෙතන තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ ඇලෝවෙරා කියන්නේ කොමාරිකා ජෙල් එක ඇත්තටම ඒක ගොඩක් සූදින් ඉෆෙක්ට් එකක් තියෙනවා. හරිම හොඳ දෙයක්. විශේෂයෙන්ම අපි ආහාර වශයෙන් ලබා ගන්නකොටත් ඒ වගේම අපිට රූපලාවන්‍ය කටයුතු වලටත් ඇලෝවෙරා ජෙල් පාවිච්චි කරන එක හරි වැදගත්. ඒකේ ලොකු දෙයක් අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අලුත් සෛල හදන්න ඒ වගේම මේ කුරුලෑ වලට බිබිලි වලට ගොඩක් හොඳයි. ඒ වගේම මේ ඩාර්ක් සර්කල්ස් වලටත් ගොඩක් ඉෆෙක්ටිව්. විශේෂයෙන් ඇස් යට එහෙම අඳුර වෙලා තියෙන ඩාර්ක් සර්කල්ස් වලට ගොඩක් හොඳයි. ඒ වගේම මේ දැන් අපි ආම්ල පාවිච්චි කරනවා. ඒක ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. විටමින් C සහ E තියෙන අඩංගු දෙයක්. ඒ වගේම ගොටු කොළ කියන්නේ සම පැහැපත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. තව ගොඩක් ඒකේ ගුණාංග තියෙනවා. ඉතින් සම පැහැපත් වීමට සහ අඳුරු පැහැ ඒ කියන්නේ අඳුරු පැහැ යන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෙයක්. අපි මේක ඔයගලත් බලන්න ගෙදරදී හදලා ඔයගල බලලා මේකට කමෙන්ට් එකක් දාන්නකෝ. ඔක ටික කාලයක් පාවිච්චි කරලා අඩුම ගානේ සතියට දවස් 2-3ක්වත් මේක පාවිච්චි කරලා බලන්න. මේක මුණේ ගාලා ඔයගලන්ට වෙනසක් පේනවද කියලා.